තිරේ දිස්සන දරුවනේ y समान x वर्ग प्रस्तार y समान x वर्ग प्रस्तार x वर्ग के संगुण के धन मतलब एक තියෙන්නේ අපි එක ලියන්නේ x वर्ग के संगुण के ධන අගයක් x वर्ग के संगुण के ධන ප්‍රස්තාරයට තියෙන්නේ අවමයක් ප්‍රස්තාරය අගය මේ වගේ තැනක මෙතන අගය 24යි මෙතන අගය 22යි මෙතන අගය 20යි ප්‍රස්තාරය අගය ඉන්න ඔය විදිහට අඩු වෙලා මෙතෙන්ට යනකොට බිඳුවයි නැවත ප්‍රස්තාරය අගය 2යි 4යි 6යි ඔය විදිහට ප්‍රස්තාරය අගය වැඩි වෙනවා මේ පැත්තේ ඉඳලා අගය අඩු වෙගෙන ඇවිල්ලා බිඳුවට ඇවිල්ලා නැවත අගය වැඩි වෙගෙන යනවා ප්‍රස්තාරය අගය අඩු වෙලා අවම අගයකට ඇවිල්ලා නැවත අගය වැඩි වෙනවා එතකොට මේ ප්‍රස්තාරයට තියෙන්නේ අවමයක් ප්‍රස්තාරයට තියෙන්නේ අවමයක් අවම අගය වෙන්නේ බිඳුවයි ඒ වගේම මේ ප්‍රස්තාරය y අක්ෂය වටා සම්මිතිකයි y අක්ෂය වටා එකමත් එක සම්පාත වෙනකොට දෙකට නමන්න පුළුවන් ප්‍රස්තාරය එතකොට ප්‍රස්තාරය y අක්ෂය වටා සම්මිතිකයි අපි කියනවා x සම්මිතික අක්ෂ සමීකරණය x සමානයි බිඳුව රේඛාව මේ ප්‍රස්තාරයම y සමාන x වර්ග ප්‍රස්තාරය y සමාන 2යි x වර්ග ප්‍රස්තාරයට ගේනකොට y සමාන 2යි x වර්ග ප්‍රස්තාරය y අක්ෂයට තවත් ලං වෙන්න දෙන්නේ y සමාන x වර්ගයට වඩා y සමාන 2යි x වර්ග ප්‍රස්තාරය y අක්ෂයට ලං වෙන්න දෙන්නේ. ඒක x වර්ගයේ සංගුණකය මෙතන 1යි මෙතන x වර්ගයේ සංගුණකය 2යි. සංගුණකය වැඩි වෙනකොට ප්‍රස්තාරය y අක්ෂයට ලං වෙනවා. අපි බලමු y සමානයි භාගයයි x වර්ග. x වර්ගයේ සංගුණකය මෙතන 1යි මෙතන භාගයයි. x වර්ගයේ සංගුණකය අඩු වෙනකොට ප්‍රස්තාරය y අක්ෂයෙන් ඉවතට හැරෙනවා. ප්‍රස්තාරය y අක්ෂයෙන් ඉවතට හැරෙනවා. ඊළඟට y සමානයි 3යි x වර්ග. x වර්ගයේ සංගුණකය වැඩි වෙනවා. ප්‍රස්තාරය y අක්ෂයට ලං වෙනවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති x වර්ග y සමාන x වර්ග ප්‍රස්තාරය සංගුණකය 1යි y සමාන 2යි x වර්ග සංගුණකය x වර්ග සංගුණකය 2යි y සමාන 3යි x වර්ග සංගුණකය 3යි. x වර්ගයේ සංගුණකය වැඩි වෙන්න ප්‍රස්තාරය y අක්ෂය දෙසට ලං වෙනවා. x වර්ගයේ සංගුණකය අඩු වෙන්න ප්‍රස්තාරය y අක්ෂයෙන් ඈත් වෙනවා. එතකොට මේ සියලුම ප්‍රස්තාර වල තියෙන්නේ අවම අගයක්. අවම අගය වෙන්නේ බිඳුව. ඒ වගේම සියලුම ප්‍රස්තාර y අක්ෂය වටා සමමිතිකයි. සියලුම ප්‍රස්තාර y අක්ෂය වටා සමමිතිකයි. අපි කියනවා සමමිතික අක්ෂ සමීකරණය වෙන්නේ x සමානයි බිඳුව කියලා. සමානයි බිඳුව. උදාහරණයක් අපි බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති ප්‍රස්තාරයක් අහලා තියෙනවා. මේ ප්‍රස්තාරේ සමීකරණය වෙන්නේ y සමානයි ඍණ x වර්ගය. y සමාන ඍණ x වර්ග ප්‍රස්තාරයේ අගය x අක්ෂය දිගේ බිඳුව පැත්තට යනකොට දකුණු පැත්තට යනකොට අගය එන්න මොකද වෙන්නේ? ඍණ 26යි ඍණ 24යි ඍණ 22යි ඍණ 20යි ඔය විදිහට එන්න ප්‍රස්තාරයේ අගය එන්න වැඩි වෙනවා. මේ ඍණ අගයන් අඩු වෙනවා කියන්නේ අගය වැඩි වෙනවා විශාල වෙනවා. ඍණ අගයන් කුඩා වෙන්න අගය වැඩි වෙනවා. එතකොට ප්‍රස්තාරයේ අගය එන්න වැඩි වෙලා මෙතෙන්දී එනවා බිඳුවට. ප්‍රස්තාරය මෙතන බිඳුවට ඇවිල්ලා නැවත ප්‍රස්තාරයේ අගය එන්න ඍණ අගයන් මේ අඩු වෙනවා. එන්න අගය අඩු වෙනවා. එතකොට ප්‍රස්තාරය මෙතෙන්දී එන්නේ උපරිම අගයකට නැවත අඩු වෙනවා. අඩු අගයෙන් වැඩි අගයට ඇවිල්ලා වැඩි අගය ඉඳලා නැවත අඩු වෙගෙන යනවා. එතකොට අපි දන්නවා මේ ප්‍රස්තාරයට තියෙන උපරිමය. එතකොට y සමාන ඍණ x වර්ග ප්‍රස්තාරයේ x වර්ගයේ සංගුණකය ඍණ වෙනකොට ප්‍රස්තාරයට තියෙන්නේ උපරිමය. ඕනම y සමානයි x වර්ගාකාරී ප්‍රස්තාරවල x වර්ග සංගුණකය ඍණ වෙනකොට ප්‍රස්තාරයට තියෙන්නේ උපරිමයක්. ඒ වගේම අපි දන්නවා මේ ප්‍රස්තාරය y අක්ෂය වටා සම්මිතිකයි. y අක්ෂයේ දර්පණයක් තිබුණොත් එහෙම නැත්නම් y අක්ෂය වටා ප්‍රස්තාරය හරියටම එකමත් එක වැටෙන දෙකට නවන්න පුළුවන් අපිට. එතකොට අපි කියනවා y අක්ෂය මේ ප්‍රස්තාරයේ සම්මිතික අක්ෂය කියලා. මේ සම්මිතික අක්ෂ සමීකරණය වෙන්නේ y සමානයි y අක්ෂය x සමානයි බිඳුව රේඛාව. දැන් අපි බලමු මේ ප්‍රස්තාරයේ y සමාන ඍණ x වර්ගය ඉඳලා y සමාන ඍණ 2යි x වර්ගයට ගිහිල්ලා y සමාන ඍණ 2යි x වර්ගය වෙනකොට ඍණ අගය විශාල වෙනවා කියන්නේ අගය කුඩා වෙනවා. නමුත් මේ අගය අපි අගය වශයෙන් ගත්තොත් අගය වශයෙන් ගත්තොත් එකට වඩා දෙක විශාල වෙනකොට ප්‍රස්තාරයේ y අක්ෂය දෙසට ලං වෙනවා. නැවත මම ගන්නවා y සමානයි ඍණ භාගයයි x වර්ගය.
ඍණ භාගය x වර්ග වෙනකොට ප්‍රස්ථාරය y අක්ෂයෙන් ඉවතට නැවෙනවා. x වර්ගයේ සංගුණකේ ඍණ භාගයයි මෙතන x වර්ගයේ සංගුණකේ ඍණ 1යි ඍණ 2යි x වර්ගයේ සංගුණකේ ඍණ 2යි. අගය කුඩා වෙන්න අපි ඍණ අගය නොසලකා හැරියොත් මේ සංඛ්‍යාව කුඩා වෙන්න ප්‍රස්ථාරයේ y අක්ෂයෙන් ඉවතට යනවා. සංඛ්‍යාව විශාල වෙන්න සංගුණකේ සංඛ්‍යාව y අක්ෂය දිශට ප්‍රස්ථාරය ලං වෙනවා. නැවත ගනිමු අපි y සමානයි ඍණ 3යි x වර්ගය. ඒතර y සමානයි ඍණ 3යි x වර්ග කියන ප්‍රස්ථාරය. ඍණ 3 සංගුණකය ධන අගය ගත්තොත් අපි 3 කියන්නේ 2කට වඩා විශාලයි. එතකොට ප්‍රස්ථාරය තවත් y අක්ෂය දිශට ලං වෙනවා. මේ සියලුම ප්‍රස්ථාර y අක්ෂය වටා සම්මිතිකයි. y සමානයි ඍණ භාගය x වර්ග ඍණ x වර්ග ඍණ 2යි x වර්ග ඍණ 3යි x වර්ග. සියලුම ප්‍රස්ථාර y අක්ෂය වටා සම්මිතිකයි. ඒ වගේම මේ සියලුම ප්‍රස්ථාර වලට තියෙන උපරිම අගයක් x වර්ගයේ සංගුණකය ඍණ අගයක් ගන්නව නම් ප්‍රස්ථාර වලට තියෙන උපරිමයක්. එතකොට උපරිම අගය වෙන්නේ කීයද? බිඳුව. සියලුම ප්‍රස්ථාර වල උපරිම අගය බිඳුව. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා දරුවනේ. බලමු අපි ඊළඟ කොටසට.